Early this morning, El gozo del amor es una flor que nace. when you knocked upon my door, Es cruz y delicia para el corazón. early this morning, විවාහය ගැනයි කට අද මෙනෙහි කරන්න තියෙන්නේ. පළවෙනි කාරණය ලෝකේ කොහේකට ගියත් විවාහයට මිනිස්සු පුදුමාකාර තැනක් ලබා දෙනවා. විවාහයෙන් මොහොත්සවාකාරයේ සමරනවා හැම තැනකම වාගේ ඒකේ බෑ කියලා කියන්න බෑ. විවාහයට ජනතාව වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම් නිසාමයි හැම විට විවාහ උත්සවයක් සංවිධානය කරන්නේ. ඒ සඳහා සම්බන්ධිතවන්ට ඥාතීන්ට මිත්‍රයින්ට ආරාධනා කරන්නේ. ඒතකොට මේ විවාහ මංගල්‍යයන් අවසන් වෙනවා. විවාහ ජීවිතයක් I waited with hope. I prayed through the night, dreaming of someone to share in this life. Then you walked in with love in your eyes, a promise unfolding, a holy surprise. Holy surprise. In God's perfect time, He brought you to me. Not a second too late, not too early. Every tear, every prayer led to this day. In God's perfect time, love found its way. Journeyed alone, now we walk side by side. Two hearts as one, with Jesus our guide. The past is behind, the future is bright. ඔබ සැමව ඉතාම ආදරයෙන් මේ විවාහ මංගල මෙහෙය සඳහා පිළිගන්නවා. ඒ වගේම ඔබ හැම දිනාටම සුබ නත්තලක්
වේවායි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම සමහර විට මෙතන ඉන්න බොහෝ දෙනෙක් ප්‍රථම වතාවට විය හැකි දේවස්ථානයක දිව්‍ය ආදී විවාහ මංගල මෙහෙකට සහභාගී වන්නේ. එබැවින් හැම දෙනාම නැවත වතාවක් ඉතාම ආදරයෙන් පිළිගන්නවා. එන අපි මේ විවාහ මංගල මෙහෙය දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් ආමේන්. අප සමිදානන් වල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදය, දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. දැන් සහෝදර සහෝදරියනි, මේ පිළිවෙතට සහභාගී වීමට සුදුසුන් වන පිරිස අපගේ පෞද්ගලිකට මොහොතක් යාඥා කරමු. මනස්ථාපුවන් සුවපත් කිරීම සඳහා වැඩම කළ සමිදානනී අපට කරුණා කළ මැනව. සමිදානනී අපට කරුණා කළ මැනව. පව්කරුවන් ගලවා ගැනීම සඳහා වැඩම කළ ක්‍රිස්තුනි අපට කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. පියාණන් වහන්සේගේ දකුණු පසෙහි වැඩ සිටිමින් අප වෙනුවෙන් මැදහත් වන සමිදානනී අපට කරුණා කළ මැනව. සමිදානනී අපට කරුණා කළ මැනව. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවිතයට අප හමුවන සේක්වා. ආමේන්. අපි යාඥා කරමු. දෙවි පියාණනි, ඔබ වහන්සේ විවාහ බන්ධනයේ සුදු අභිරහසක් කළසේක. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වකීය සභාවට ඇති ප්‍රේමයට සංකේතයක් කළසේක. මලීෂා සහ චතුරුදේශා අප කරන යාඥා සුව මැනව. ඔබ වහන්සේ කෙරෙහිද ඔවුන් එකිනෙකා කෙරෙහිද විශ්වාසයෙන් යුක්තව අද දින ඔහු ප්‍රේමයේ කිවිසුම් බැඳෙන්නේ ඔය. මේ ප්‍රේමයේ සත්‍යරුන්ගේ ඔවුන්ගේ ජීවිත මගින් සාක්ෂිදාරන්ට ඔවුන්ට වරම් දුන මැනව. මේ කීදී ඔබ වහන්සේ හා ශුද්ධාත්මයන් වහන්සේ සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටිනා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ සමදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. දෙවියන් වහන්සේ ඕදාසී පදවි නුඹලා දර්ශනපත් ලබා වැඩි වර්ධනයේදී පොළොව පුරා පැතිර ඒ අඩක් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහිද අහසේ පක්ෂීන් කෙරෙහිද පොළවේ සැරිසරන සියලු සතුන් කෙරෙහිද බලය පවත්වයි ඔවුන්ට වදාළසේක. දෙවියන් වහන්සේ තමන් මවාවදා සියලු දේ නරඹා ඒ ඉතා මත්හර බව දුරුසේක. ඒ වචනය මෙසේ මහ පොළොව සංවිධානයේ කරුණාවෙන් පිරියද. මහ පොළොව සංවිධානයේ කරුණාවෙන් පිරියද. සමිතුන් තමන් දෙවියන් කොට සලකන ජාතියද දෙවිතුන් සතුරු මෙලෙස තේරු සෙනගද ආසිරිලක්තෝය. හිමිතුමානෝ සකලව සිට නරඹනසේක. මුළු මිනිසුන් හතිය රත්නාසේක. මහ පොළොව සංවිධානයේ කරුණාවෙන් පිරියද. තුමානෝ සිය මන්දිරයෙහි සිට ලෝවැසි සියල්ලන් දෙස බලනසේක. අපි හිමිතුමන් කෙරෙහි විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ එතුමානෝය. මහ පොළොව සංවිධානයේ කරුණාවෙන් පිරියද. අපි එතුමන්ගේ විශුද්ධ නාමය කෙරෙහි විශ්වාසයෙන් ලැබුවෙමු. එබැවින් අපගේ සිත්
අපත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය. සුවිශේෂක මාක්තුමා විසින් ලියන ලද සුදු සුවිශේෂයෙන් කොටසකි. සවිධානනී ඔබ වහන්සේට මහිමය වේවා. එහෙත් මැවීමේ මුල සිටම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී පුරුෂ වශයෙන් නැවුසේක. ඒ හේතු කොටගෙන මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇල්වන්නේය. ඒ යුවල දෙකම මාංශයක් වෙති. මෙසේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක්කලාය මිනිසාවෙන් නොකෙරේවායි වදාළ සීක. සවිධාන වහන්සේගේ ශ්‍රී සුභ ආරංචිය නම් එසේය. ක්‍රිස්තුගේ වහන්සේට ප්‍රශංසා වේවා. වාඩිවෙමු. දැන් සහෝදර සහෝදරයන් නැවතත් හැම කෙනෙක්ම නැවත පිළිගන්නවා. මම දන්නවා මේ අවස්ථාවේදී මලේසියා බොහොම නර්වස්. මේ අවස්ථාව නිසා නෙමෙයි මම මොනවා කියයිද කියලා යන අවශ්‍යයි. චතුරාර්ය කලින් කතා කරන්නේ. ඉතින් ස්තුතියි අපේ සොයුරියව බාරගත්තට විවාහ වීම සඳහා තෝරාගත්තට විවාහය ගැනයි අපිට අද මෙනෙහි කරන්න තියෙන්නේ. පළවෙනි කාරණය ලෝකේ කොහේ රටකට ගියත් විවාහයට මිනිස්සු පුදුමාකාර තැනක් ලබා දෙනවා. විවාහය බොහොම උත්සවාකාරයෙන් සමරනවා හැම තැනකම වගේ. ඒක එහෙම නැහැ කියලා කියන්න බෑ. විවාහයට ජනතාව වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම නිසාමයි හැම විටම විවාහ උත්සවයක් සංවිධානය කරන්නේ. මේ සඳහා තම නිපදවන්ට ඥාතීන්ට මිත්‍රයින්ට ආරාධනා කරන්නේ. එතකොට මේ විවාහ මංගල්‍යයන් අවසන් වෙනවා. විවාහ ජීවිතයන් පටන් ගන්නවා. මංගල කටයුතු වෙඩින් එකකින් අවසන් මැරේජ් එක පටන් ගන්නවා. මෙතෙක් කල ඔබ සූදානම් වුණා විවාහය සඳහා. අද සිට පුරුදු පුහුණු වෙනවා විවාහ ජීවිතය සඳහා. එතකොට විශේෂයෙන්ම අපේ ලාංකික සමාජයේ කතෝලික පිරිස 100ට ගණන් ගත්තොත් 10ට 11ට වගේ ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසාම විවාහ වීම සඳහා අපිට සිදු වෙනවා වෙනත් ලක්ෂණ ආගම් අදහන අය සමග විවාහ වීම. නමුත් කතෝලික සභාව හැම විටම තම දූ දරුවන්ට උගන්වනවා කතෝලිකයෙක්ම විවාහ කරගන්න කියලා එක. වරදක් හැටියට දකින්නේ නැහැ. කතෝලිකයෙක්ම තෝරා ගන්න කියලා. නමුත් ආදරය කියන එක මේ ආගම කියන එක ඉක්මවල යනවා. ඒ නිසා ආගම කියන කාරණාව ඉක්මවල ගියාම ජාතිය කුලය කියන කාරණාව ඉක්මව ගියාම ආදරය කියන කාරණාව තමන් සිතැති කෙනෙක්ව තෝරා ගන්නවා. ඒක තමයි
මේ සිදු වෙන්නේ. ඒ විශේෂයෙන්ම කතෝලිකයන් නොවන අය හිතනවා දේවස්ථානයක විවාහය සිදුවීම කියන කාරණාවේදී කතෝලික පාර්ශවය කියනවා පල්ලියම බඳින්න ඕන. පල්ලියම බඳින්න ඕන. ඒක කතෝලික නොවන පාර්ශවය කියනවා මේක උඩර වැටයක් මේ පාදලි උන්වහන්සේලා කරන කතෝලික හැටියට මිනිසුන්ව වෙනස් කරන්න. කුමන්ත්‍රණයක්. කතෝලික අයව ආගමට ගන්න කරන කුමන්ත්‍රණයක් තමයි මේක කියන්නේ. පිටින් බලනකොට එහෙම ඒ වගේ වෙනකට සත්‍ය ඒ නොවේ. සත්‍ය ඒ නොවේ. කුමක්ද සත්‍යය? පිටින් පේනවා ඒක එහෙම වගේ එකක් කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. දැන් කතෝලික ප්‍රජාව ගත්තොත් ලෝකේ බිලියන ගණනක් බිලියන ගණනක්. එතකොට මගේ මිසම ගත්තොත් එහෙම මම සේවය කරන මිසමේ පවුල් 2000ක් විතර ඉන්නවා කතෝලිකයෝ. මම හිතනවා මේ මිසම ගත්තත් ඒ ප්‍රමාණය ඇති පවුල් ප්‍රමාණය ගත්තා. එතකොට තව වෙන කෙනෙක් තම ආගමක් හැරලා කතෝලික ධර්ම වැළඳ ගත්තා කියලා ඒක මේ සංඛ්‍යාත්මකව දැනෙන්නේ නැහැ. ඒක සංඛ්‍යාත්මකව දැනෙන කාරණාවක් නෙවෙයි. එහෙනම් ඇයි කතෝලිකය කියන්නේ දේවස්ථානීය විවාහ සිදුවිය යුතුයි කියලා? ඒකට හේතුව කතෝලික ධර්ම උපදේශය. කතෝලිකය කියන්නේ ඔද අපි විශ්වාස කරනවා සමාජය උගන්වනවා දේවස්ථානය තුළ විවාහය සිදු නොවීම පාපයක් හැටියට. නරක දෙයක් හැටියට. ඒක අපිරිසිදු දෙයක් හැටියට. ඒ නිසා විවාහය සිදුවන විට දේවස්ථානය තුළ සුදු අල්තාරය ඉදිරියේ මහා සභාවක් ඉදිරියේ සිදු යුතුයි කියලා අපි උගන්වනවා. හේතුව විවාහයේ වටිනාකම, විවාහයේ ශුද්ධවන්තකම, විවාහයේ පිරිසිදුකම ජනතාවට ඒතු ගැනීම සඳහා. ඒතරොබාද සහභාගී වෙන්නේ ශුද්ධ අවස්ථාවකට, වාසනාවන්ත අවස්ථාවකට. ඒ වගේම ඉපැරණි සම්ප්‍රදායකට. ඉපැරණි සම්ප්‍රදායකට. අපි තාම සතුටේ චතුර මැලිෂාව තෝරාගත් එකට. ඒ වගේ බොහෝ ජීවිතයක් ආරම්භ කරන කාරණාවට. මා තෝරාගත් සුවිශේෂයට අවධානය යොමු කළොත් මාතුමාගේ සුවිශේෂය. සුවිශේෂය කියලා කියන්නේ යේසුස් වහන්සේගේ ජීවිතය ගැන උන්වහන්සේ කළ කී දේවල් සඳහන් වන පොත් 4 සුදු බයිබලයේ. ඒක අවස්ථාවක උන්වහන්සේගේ විමසනවා ඒ යුගයේ හිටපු සමාජීය මට්ටමේ ටිකක් ඉහළ ඉගෙනීමක් තිබුණු පිරිසක් කුමන කරුණක් සඳහා මිනිසෙක් තම භාර්යාව දික්කසාද කිරීම සුදුසුද කියලා. කුමන කරුණක් වෙනුවෙන් භාර්යාව දික්කසාද කිරීම සුදුසුද? ඒතර මේ ප්‍රශ්නේ අහන්නේ මේ ඊයේ පෙරේද දවසක නෙමෙයි. මේ ප්‍රශ්නේ විමසන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන්. එන්නේ වසර 2000කට ඉහත. ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ විවාහවී අවාහවී විවාහවී දික්කසාද වීම කියන කාරණාව මේ යුගයේ තිබිලා තියෙනවා. ඒක එහෙම නොවුනා නම් මේ වැඩි ප්‍රශ්නයක් කොට නැගෙන්නේ නැහැ. මතුවන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ අහනවා එහෙම අහනකොට කුමක්ද? සුද්ධ ලියවිල්ල ආරම්භයේදී ලෝකයේ ආරම්භයේදී කුමක්ද සඳහන් වෙන්නේ? මොන කරුණක්ද සඳහන් වෙන්නේ? සුද්ධ බයිබලයේ ලෝකයේ නැවීම ගැන කතන්දර දෙකක් තියෙනවා. දවස් 7කින් ලෝකයේ මැව්වයි කියලා කට්ටිය කියන්නේ එක කතාවක්. තවත් එකක් තියෙනවා. හුඟක් වෙලාවට බොහෝ දෙනෙක් බයිබලේ දැකලත් නැහැ, කියවලත් නැහැ. දවස් 7න් ලෝකයේ මැව්වා කියන කාරණා විතරක් අල්ලගෙන ඒගොල්ලන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඒ පළවෙනි පරිච්ඡේදය, පළවෙනි පොතේ පළවෙනි පරිච්ඡේදය ගන්නකොට වෙන පොත් කියවලා නැහැ. එහාට යනකොට තියෙනවා දෙවියන් වහන්සේ මිනිසා මවල විතරක් නෙමෙයි. උන්වහන්සේ ඔහුට සුදුසු සහකාරියක් සුදුසු සහකාරියක් විමසන විට උන්වහන්සේ ලෝක ආරම්භයේ නැවත යනවා. ඒකෙන් තව වසර 5000කට 6000කට එහාට යනවා. ඊළඟට
ඒ අවස්ථාවේදී කුමක්ද කිව්වේ? මොකක්ද අභිප්‍රාය වන්නේ? නාමසේ කියනවා මිනිසෙක් තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම්වන්නේ ඔහු එවක් පටන් දෙදෙනෙක් නොව එක්කෙනෙක් වෙත. එබැවින් දෙවියන් වහන්සේ එක්කල අය මිනිසාවෙන් නොකළ යුතුය. දෙවියන් වහන්සේ එක්කල අය මිනිසාවෙන් නොකළ යුතුය. ක්‍රිස්තුස් වහන්සේ දරුව අදහස වහය සම්බන්ධයෙන් එය. එනිසා උන්වහන්සේ අදහස කියන්නේ. ඒ වගේම සාමාන්‍ය තත්ත්වයන්දී අපිට සමහර අය මුණ ගැහෙනවා. මුණ ගැහුනම සමහර දෙමාපියෝ ඇවිල්ලා කියනවා අනේ කාන්ත බලන්නකෝ අපේ දුව කසාද බැඳලා පස්සේ හරියට වෙනස් වෙලා. අපේ දුව කසාද බැඳලා පස්සේ හරියට වෙනස් වෙලා. දැන් අපි ගැන තරම්ම හොයන්නේ බලන්නේ නැහැ. අනේ බලන්න එතුමා අපේ පුත්‍රයා මේ ගෑණිව බැඳලා පස්සේ ගොඩක් වෙනස් වෙලා. ගොඩක් වෙනස් වෙලා. අපි ගැන හොයන්නේ නැහැ බලන්නේ නැහැ ගෑණි කියන හැටියට තමයි වැඩ. ඉතින් මං හිනා වෙලා අහනවා බයිබලේ එහෙම නිකමටවත් කියවලා නැද්ද කොයි විදිහකට? ඒක මොකද බයිබලේ? නැති ජේසුස් කියලා දිනන මිනිසෙක් තම පියාගේ මවද අතහැර සිය භාර්යාවට ඇලුම්වන්නේ ඔහු එවක් වටන් දෙදෙනෙක් නොවේ කෙනෙක් වෙති කියලා. මේ බයිබලේ කියලා තියෙන දෙයක් මම කොහොමද ඒකෙම නෙමෙයි කියලා කියන්නේ. ඒක තමයි සත්‍යය. විවාහපත් වන දෙදෙනෙක් ඔවුන්ගේ ජීවිතයක් ගොඩනගනවා, ඔවුන්ගේ ලෝකයක් ගොඩනගනවා, ඔවුන්ගේ පවුලක් ගොඩනගනවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ දෙමාපියන් මනසලකා සිටිතේ කියලා. දෙමාපියන් අමතක කළ යුතුයි කියලා. මට කියවන්න ලැබුණ කතාවක්. ලෝකේ සතුටින්ම හිටියේ එකම එක යුවලයි. ලෝකේ සතුටින්ම ජීවත් වෙන්නේ එකම එක යුවලයි. කවුරුද හිතන්නේ? ලෝකේ සන්තෝෂයෙන් හිටියේ කසාද බැඳුණු යුවල් වලින් එකම එක යුවලයි සන්තෝෂයෙන් හිටියේ. කවුරු වෙන්න පුළුවන්? කාට හරි අදහසක් එහෙම තියෙනවා. ඒ කතාවේ කියනවා ලෝකේ සන්තෝෂයෙන් ජීවත් වුණු යුවල විවාහක යුවල තමයි ආදම් සහ ඒව. ආදම් සහ ඒව. ආදම් සහ ඒව කොහොමද සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ අනිත් අයට වඩා? එයා කියනවා හේතුව ඒ දෙන්නටම නැත්නම් හිටියේ නැහැ. ඒ දෙන්නටම නැත්නම් හිටපු නැති ඒ දෙන්න බොහෝම සන්තෝෂයෙන් හිටියා. මොකද හේතුව විවාහපත් වුණාට පස්සේ ඒ දෙන්නට වෙනම ලෝකයක්, වෙනම ජීවිතයක්, වෙනම පවුලක් තියෙනවා. රැකගත යුතු, ආරක්ෂා කළ යුතු, බලාගත යුතු. නමුත් පිටස්තර සමාජය ඒ දෙදෙනාගේ ප්‍රශ්න වලට අත පෙවීම සීමා කරගත යුතු වෙනවා. පිටස්තර සමාජය ඒ වගේ වැදගත් වීම අවම කරගත යුතු වෙනවා. මන්ද ක්‍රිස්තුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ කළා මිනිසා වෙන්න කලේ. marriages are made in heaven. විවාහය සිදුවන්නේ ස්වර්ගයේදී. කවුද බලාපොරොත්තු වෙන්නේ චතුර අලිෂා විවාහ කරගන්නේ කියලා? කවුද බලාපොරොත්තු වෙන්නේ අලිෂා චතුර විවාහ කරගන්නේ කියලා? ඒක පුදුමාකාර කැඳවීමක්, පුදුමාකාර තෝරා ගැනීමක්. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. ත්‍රාදමෝන් විවාහ වෙන්නේ ඔවුන්ගේ අභිප්‍රාය වෙනින් පමණක් නෙමෙයි, දේව කැමැත්ත ඉටු කිරීම සඳහා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම සඳහා. ඒක සුවිශාල කැඳවීමක්. ඉසාදෑකර මලේසියා සාචතුද මේ වගකීම ඔබට පැහැදිලි ලෙස වැටහෙන්නේ නේද කියලා තව ටිකකින් ඔබ විමසනවා. ඔබට එසේ හෝ එසේ නොවේ කියලා පිළිතුරු පුළුවන්. නමුත් ඔබ මේ පිළිබඳව ඒ වගකීම පිළිබඳව ගැඹුරින් කල්පනා කොට එකිනෙකා සමග ඒ ගැන කතා කොට මෙතනට නැමෙන බව මා විශ්වාස කරනවා. ඒ වගේම ජීවිතාන්තය දක්වාම එකිනෙකාට ගෞරව කරමින් ප්‍රේම කරමින් විශ්වාසවන්තව ජීවත් වීමේ අභියෝගය සහ වගකීම ඔබ දෙපළ අත පාර ගන්නවා. ඒ අභියෝගයේ ජය ගැනීම ඔබ දෙපළ සතු කරනවා. ඒ වෙනුවෙන් අපි හැම කෙනෙක්ම
සුබ පතනවා. එවැනිම අපි හැම කෙනෙක්ම යාඥා කරනවා. එයයි අපේ යාඥා, එයයි අපේ ප්‍රාර්ථනා, එයයි ඔබ දෙපළගේ ජීවිත අභියෝගය මේ මොහොතේ සිට. ඔබ දෙදෙනා මේ දෙමළට පැමිණි සාන්ත සභා සේවකයන් හා සමූහයන් ඉදිරිපිටදී ඔබගේ ප්‍රේමය ස්වාමීන් වහන්සේ විසින් දහවුරු කර සවිමත් කරනු පිණිස ක්‍රිස්තුස් වහන්සේ මේ ප්‍රේමය ඉතාමයෙන් ආශිර්වාද කරනසේක. දැනටමත් ඔබ වහන්සේ ශුද්ධ ප්‍රසන්න ස්ථාපනය ඔබ අභිෂේක කර ඇත්තේ. ඔබ දෙදෙනා අතර නොනැසී පවත්නා හිතවත් බවකින් යුතුව විවාහ ජීවිතයේ යුතුයකම් නිසලස ඉටු කරන පිණිස විශේෂ ප්‍රස්තාව නිධානයක් මගින් දැන් ඔබ වහන්සේ පොහොසත් කරනසේක, සවිමත් කරනසේක. එබැවින් සාන්ත සභාව ඉදිරිපිටදී ඔබගේ අදහස් පළ කරන පිණිස මම ඔබ විමසන්නේ. මනීෂා සහ චතුරෝදයන් ඔබ විවාහයේ මාර්ගයෙන් තම තමන් එකිනෙකා මැද කැපවෙන පිණිස මේ පැමිණි ඔබගේම හෘදයාංගම නිදහස් තෝරා ගැනීම. මෙතෙන් සිට ඔබගේ මුළු ජීවිත කාලය තුළදී ස්වාමි පුරුෂයා සහ භාර්යාව මැද වශයෙන් එකිනෙකා කෙරෙහි ප්‍රේමය, ගෞරවය දක්වන්නාද? දෙවියන් වහන්සේ විසින් ඔබ ලබන දරුවන් ප්‍රේමයෙන් යුතුව ආරගෙන ක්‍රිස්තුස් වහන්සේ ආශිර්වාද ස්වභාවයේ ධර්මය අනුව ඔබ වුන් ඇති දැඩි කරන්නට. විවාහයට ඇතුළත් වීම ඔබගේ කැමැත්ත බැවින් ඔබගේ දහනුවත් එක්ක දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සභාවත් ඉදිරියේදී ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න. චතුරෝදයන් මලීෂාව ඔබ මාගේ භාර්යාව කොට බාරගන්න. වාසනාව කල්ලිද අවසාන කල්ලිද දෙදෙදී සහ සුවපැතේදීද ඔබට විශ්වාසවන්ත වන්නට මම පොරොන්දු වෙමි. මගේ මුළු ජීවිත කාලය තුළදීම මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි. ශත්‍රුවන ඔබ මාගේ ස්වාමි පුරුෂයාට බාරගන්න. වාසනාවත් කල්හිද අවාසනාවත් කල්හිද විරුද්ධකේදී සහ සුවසැපේදීද ඔබට විශ්වාසවන්ත වන්නට මම පොරොන්දු වෙමි. මාගේ මුළු ජීවිත කාලය තුළදීම මම ඔබට ප්‍රේම කරමි. මම ඔබට ගෞරව කරමි. දෙවියන්ගේ කැමැත්ත ප්‍රකාශ කළාවිය ස්වාමීන් වහන්සේ වහන්සේගේ යහපත්කමින් ඔබගේ අධිටන සවිමත් කරනසේක්වා. උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ දෙපළ සතුටුරනසේක්වා. දෙවියන් වහන්සේ එක් කළ දෙය මිනිසා වෙන් නොකළ යුතුය.
සම්මානයක් ලෙස මෙම නව යුවලට දරු සම්පතින් ආශිර්වාද කර ශුද්ධවත් පොල් දිවියක් ගත කරමින් ඔබට ප්‍රසන්නව දිවි ගෙවන්නට අවැසි වරම් ලැබෙන පිණිසද පුරුෂයා හා ස්ත්‍රිය මවදාන සකල විශ්ව උත්පාදකයන්නි විවාහ ජීවිතයේ ප්‍රසාද උල්පදෙනි සරණ බැඳුම් මාර්ගයේ අද දින ස්වකීය පුරුෂයා හා සම්බන්ධ වූ මේ පතනිය උදෙසා ඔබ වහන්සේට බැගෑපත්ව යාඥා කරමු විවාහක ප්‍රේමය තුළ භාග්‍යවත් විවාහ ජීවිතයේ දීමනා භුක්ති විඳින්නටද ඔවුන් දරු සම්පතින් පොහොසත් කරන්නටද ඇය හා ඇයගේ සැමියා මත ඔබ වහන්සේගේ බහුල වූ ආශිර්වාදය පතිත වේවා ස්වාමිනී ඔවුන්ගේ සොම්නසේදී ඔබ වහන්සේ පසුසත්වා දුම්නසේදී ඔබ වහන්සේ වෙත හැරෙත්වා. ඔවුන්ගේ වැඩ කටයුතුවලදී ඔබ වහන්සේ ඔවුන්ට පිහිටවන බව ප්‍රත්‍යක්ෂ වීමෙන් සොම්නස් වෙත්වා. ඔවුන්ගේ ඕනෑකම්වලදී ඔබ වහන්සේ ඔවුන් සමග සිටිනා බව දැනගනිත්වා. මහලුවිය දක්වාම එකිනෙකා සමග සාමයෙන් ජීවත් වී අන්තිමේදී ස්වර්ග රාජ්‍යයට පැමිණෙත්වා. මේකීදී අප සංවිධානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාම අපට ලැබේවා. ආමේන්. ගැලම් දායකයන් පනතින් ප්‍රගුණ වී දේව ප්‍රදේශයේ පුහුණුවී අපි නිතරම මෙසේ යාඥා කරමු. පරමණ්ඩල වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙස ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කරන මැනව පාප අවස්ථාවලට අසුවීමට අපට නිරෝධී අයහපතින් අප මුදාගත මැනව. සංවිධානයේ සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයෙහි අපට සාමය දෙන මෙන් අපි අයිදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුවම පවින් විදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාන වහන්සේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් සමිධානමි. ඔබ වහන්සේ අපගේ පාපයන් උදකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට දයාන්විතව සාමයේද සමගියද දානය කළ මැනව. ඔබ වහන්සේ සදහටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. මෙන්න දේව බැටළු පොතකයාණු මෙන්න ලොවේ පව්හරණ තැනැන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට ආරාධනා ලද්දෝ භාග්‍යවන්තයෝය. සංවිධානයේ ඔබ වහන්සේ මාතර වඩින්නට මම සුදුසුෙක් නොවැනි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය.
දෙවි සම්විධානනී ඔබ වහන්සේගේ මෙහෙයට හවුලු අපි අපගේ සහෝදරයන් වූද විශ්වාසයේ මාර්ගයෙන් විවාහයේ මාර්ගයෙන් ඔබ වහන්සේ විසින් එක්කන ලද්දා වූද මලේසියා සහ චතුරු දේශාය ආඥා කරමු. ඔවුන් නිරතුරුව ඔබ වහන්සේට සමීපව තබා ආරක්ෂා කළ මැනව තවදුන්ගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේගේ නාමය ලෝට ප්‍රකාශ කරන්නට උන්ට වරම් දුන මැනව. මේ කීදේ අප සමිදානන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම ලැබේවා. ආමේන්. සමිදානන් වහන්සේ ඔබ සමග වන සීක්වා. ඔබ සමගද වන සීක්වා. සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන පියාණන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද ශුද්ධාත්මයන්න් වහන්සේද ඔබ සැම ආශිර්වාද කරන සීක්වා. ආමේන්. යන සාමයෙන් සහ ප්‍රේමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. දැන් සහෝදර සහෝදරිය ඔබ හැමදෙනාටම ස්තුතියි. අද මේ මෙහෙට සහභාගී වුණාට ඒ වගේම නව යුගලට අපි නැවතත් සුබ පැතුම් එකතු කරනවා. ස්තුතියි යේසුස් ක්‍රිස්තුයි.
ජීවිතේදී ගුවන්දනා ගමනේ ජීවිතේදී ගුවන්දනා ගමනේ ලෙලිරක වරණ ලැබීලා තිසරණ සරණ පතාලා දෙවිරක වරණ ලැබීලා තිසරණ සරණ පතාලා වේවා දිගසිරි දොළොස් මහේ පානකුසේ නිබඳව දැල් වේවා දොළොස් මහේ පානකුසේ නිබඳව දැල් වේවා දොළොස් මහේ පානකුසේ නිබඳව දැල් වේවා. Take the long way home if it meant I'd go walking by your door. රකින්න හැම කාලේ දෙපළ පෝරුමස්තකාරු කිරීමේ චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරන මේ සුබ මංගල අවස්ථාවට සපමිනේ මනමාල කුමරාගේ පාර්ශ්වයේ සියලුම ඥාතිමිත්‍ර රාජුන් ඒ වගේම මනමාල කුමරියගේ පාර්ශ්වයේ සියලුම ඥාතිමිත්‍ර රාජුන් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාව පිළිගනු ලබනවා. අද මේ අවස්ථාවේදී මොවුන් දෙදෙනා වෙනුවෙන් ඉතාමත් විචිත්‍ර වූ අලංකාර වූ මාලා කර්ම වලින් සමන්විත පෝරු මණ්ඩපයක් තනවා. එහි සිව්ස්ථානයක ධෘතරාෂ්ට්‍ර විරුද්ධ විරූපාක්ෂ වෛශ්‍රවණයයි කියන්නා වූ සතරවරම් දිව්‍යරාජෝත්තරයන් වහන්සේලා උදෙසා පහන් දැල්වා. උන්වහන්සේලාගේ ඇල්ම බැල්ම මොවුන් දෙදෙනා වෙත නිතැතින් යොමු වෙත්වා කියන අදිෂ්ඨාන පූර්වකව අවසරයි කටයුතු ඉෂ්ට සිද්ධ කිරීමට කවුරුත් එක්ක වඳ ගන්න නමස්කාරය කියන්නේ.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං බුද්ධං බුද්ධ දිවාකර බුද්ධ අලංකෘත බුද්ධ රත්න සරණේ සරණේ ධම්මං ධම්මං ධම්ම දිවාකර ධම්ම අලංකෘත ධම්ම රත්න සරණේ සරණේ සංඝං සංඝං සංඝ දිවාකර සංඝ අලංකෘත සංඝ රත්න සරණේ සරණේ බුද්ධං ධම්මං සංඝ දිවාකර ත්‍රිවිධ අලංකෘත ත්‍රිවිධ රත්න සරණේ සරණේ සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකාස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ. පොරුවට නැගීමේ කටයුතු ඉටු කරලා සූදානම් වන්නේ බොක් එක දෙන්න පුතේ ඒකට. ඔබ සම පැමිණියේ මොහොත දෙනාට ආශිර්වාද කරන්නට එසේ තත්ත්ව සුබ පතන් ටික මා සිතනවා. එසේනම් තව ස්වල්ප මොහොතකින් මොහොත දෙනා පෝරුමස්තකාරු ලබන විට මොහොත දෙනාට ජයෙන් ජයම වේවා ශ්‍රී සුබ මංගල්‍යයක් වේවා කියලා අවංක හදවතින් යුක්තව අත් දෙක තුලා ප්‍රාර්ථනා කරන්න ඉතාමත්ම කාකුණු හඬසේ ගර්ජනා කර පෙරදිවස වතු ගියේ තෙදින් දකුණු පය පෙරටුව තබා පොරුවට ගොඩවනු මංගලම් त्रैलोक्य तिलकं श्रेष्ठं स्टार्थ सिद्धिं संभवं प्रणमामि सततं भक्ति रत्नत्रये सर्व मंगलम सर्व प्रशास्त्रा कृत ईश्वराणि सुरविश्वरज्ञा सुरसुन्दराणि सुरनृत्यगीता सुरांगनानि हर्षाश्रुदोषा ජයමංගලානි. පුතේ දුවේ තුන්ට නමස්කාර කිරීමෙන් අනතුරුව පෝරු මස්තකාරරු ඔබ දෙපළ ප්‍රථමයෙන් මිෂ්ඨ සිද්ධ කරනු ලබන්නේ සතරවරම් දිව්‍යරාජෝත්පලයන් වහන්සේලා ප්‍රධාන ඉෂ්ට දේවතාවුන් වහන්සේලා උදෙසා බුලත් තුරුලා පිරිනමලා උන්වහන්සේලාගේ අල්ම බැල්ම ආශිර්වාද ලබා ගැනීම. දෙන්න මේක අතර ගන්න. ප්‍රාර්ථනා හිතේ තියා ගන්න. බසවන්දෙන් සිටවන්දෙන් එසක් වලින් මෙසක් වලට මෙසක් වලින් එසක් වලට දසදහසක් සක්වලට ඉන්ද්‍රනායක වූ සතරවරම් දිව්‍යරාජෝත්පලයන් වහන්සේලා ඇතුළු සියලු 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට මේ දලුමුර පූජා කරන්නේ. ඔබ ප්‍රාර්ථනා වෙලෙසින් මිටුවා ජයෙන් ජයම ශ්‍රී සුමංගල කළා පුතාලා දෙන්නට. මිලඟට පෝරුවේදී ඉටු කරනු ලබන්නේ මේ මනමාල මහත්මයාගේ මව්පිය පාර්ශවයේ මනමාල මහත්මියගේ මව්පිය පාර්ශවයේ අනාදි වශයෙන් සතර වර්ගයේ ඥාතීන්ගේ අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑ මුත්ත අනාදි වශයෙන් හඳුන්වන්නා වූ හත්මුතු පරම්පරාවක් තිස්සේ එන්නා වූ යම් කිසි ග්‍රහ දෝෂාන්ධකාරයක් තිබේද ආන්නේ ග්‍රහ දෝෂාන්ධකාරයේ දුරීභූත අධිෂ්ඨාන කරගෙන බුලත් තුරුළු 7ක් පෝරුව මත පරිදි කිරීම. බඹවැනෝ තිතුලස් දෙව් සිවරම් දෙව් රදානන් දිනකර හිමරස්මි පුත් බුදත් දේවෝ ගුරුන් හා කිවි සනි පළඟා කේතුන් විරත් සාවෝ සුරන්ගෙන් අවසරය අයදින්නෙම් ආත්මදුන්දී මෙතන්හි දුව මේ බුලත් තුරුලා අරගෙන පුතාට දීලා ආයිබෝන් කියන බලන්න.
දෙකම අත් දෙකෙන් මල්ලලා දීලා ආයිබෝන් කියන්න. පුතත් ආයිබෝන් කියන්න. දෙන්නකට ආයිබෝන් කියන්න. බොහොම ලස්සනයි. පුතේ පොරුවට දාන්නෝක. හිටෙන් නැමෙන්න ඕනේ නැහැ. හරි පුතේ. දුවට දීලා ආයිබෝන් කියන්න. දෙන්නම ආයිබෝන් කියන්නේ. පොරුවට දාන්න පුතා. ආයු බොහෝ වේවා කියලා කියන්නේ ආයුෂ වැඩි වේවා කියලා. දෙන්නම කැමතිද දෙන්නට ආයුෂ වැඩි වෙනවා නම්? කැමතියි. එන ඇහෙන්න කියමු. නේද? ඔය වැඩි දෙන ඉස්කෝලේ ගියාට පස්සේ ආයිබෝන් කියන්නේ දැන්නේ. ඒකනේ. ඇහෙන්න කියමු පුතා ආයිබෝන් කියලා. බොහොම හොඳයි. දෙන්න පොරු උලති දෙන්න. පොරු දාන්න පුතේ. දීලා ආයිබෝන් කියලා. දෙන්නම හරින ඉස්සරහට මේක අරගෙන දෙන්නම කල්ල ගන්න. හිරු සිකුරු අඟහරු රාහු තන්ර සෙනසුරු රවි කුජ බුද මිතුරු මෙකී නව දෙන රකින් නිරතුරු
මහනුවේදී ඉටු කර චාරිත්‍ර අතර සුවිශේෂීම චාරිත්‍රයක් තමයි කිරිකඩ හේලේ හෙවත් කට්ටිසේලය මනමාල කුමරියගේ මෞතුමිය පිළිගැනීම. කට්ටිසේලය කියලා කියන්නේ මනමාල කුමරා විසින් ඊටම භක්තිය යුක්තව අරගෙන විත් මනමාල කුමරියගේ මෞතුමියට පිළිගන්නු ලබන තිරිනයක් වන අතර එම තිරිනය මනමාල කුමරියගේ මෞතුමියත් අයට ලැබෙනා වූ උතුම් වස්තුවක්සේ සලකා හිස මත තබා පිළිගැනීම අතීතයේ සිට පැවතෙන සිරිතක් බවත් මම සිහිපත් කරනවා. එවන් වූ චාරිත්‍රාක් ඉෂ්ට සිද්ධ කිරීම සඳහා මනමාල කුමරිය විසින් මනමාල කුමරියගේ මෞතුමියට කියනවා තමන්ගේ ස්වාමි පුරුෂයා රැගෙන ආපු කට්ටිසේලේ පිළිගන්නේ නැහැ කියලා මෙන්න මෙහෙම කියනවා. දසමසක් කුස තුල දරාගෙන ලොවටමා බිහි කරපු අම්මේ ගලන රුධිරය කිරට හරවා පොාමා දැඩි කරපු අම්මේ යස උතුම් මේ දිනය දක්වා දිනෙත් දෙකසේ රකපු අම්මේ කට්ටියක් රෙදි පුද කරන් මවක් තම දරුවෙක් දහමාසයක් කුසේ තියාගෙන ඉඳලා නොයෙකුත් වද වේදනා විඳලා නොයෙකුත් දුක් ගැහැට විඳලා මේ දරුවාව මේ ලෝකෙට බිහි කරනවා. එහෙම බිහි කරලා අගේ ලේ කිරට හරවලා පෝලා කතකුණු අතගාලා කවලා පෝලා හැඩිදඩි කරලා නිසි කල වයස එළඹුණාම මේ දරුවව තවත් සහකාරයෙකුට තවත් පුතෙකුට එසේත තවත් කුමාරයෙකුට සරපාවා දෙන මොහොතේ මේ මවට සතුටක් වෙන පොඩි දුකකුත් ඇති වෙනවා. මන්දයක් කියදොත් උපන්දා පටන් මේ මවගේ තුරුලේ හැදිත මේ දූසිඟිත්ත අදින් පසුව වෙනත් ගෘහයකට යන නිසා ඔක්කාකනම් රාජකාලයේ මේ චාරිත්‍රාජික අවස්ථාවේ එදා ඒ මව් බැමිණියත් බමුණු කුමාරයා අතර පොඩි සංවාදයක් ඇති වුණා. ඒ අවස්ථාවේ මව් බැමිණිය බමුණු කුමාරයා ළඟට ඇවිල්ලා කියනවා අනේක දුක් විඳා පුත නුව මගේ දුව හන්දා දෙතනේ කිරි කන්දා මගෙන් කොපමණ බොන්ට ඇත්දා මව්පියවරුන් හට දරු දුකට සමවන්නට යුතුයකම කරන්නට අත්ද යම් කිසි දෙයක් මිහි පිට. ඒ අවස්ථාවේ කුමරුන් මෙසේ අහනවා මව්තුමනි දුව හට ඔබ දෙතනේ කිරි කොට දුන්නු ගණනක් ඇයට වහා පිළිතුරු දෙන්න මාහට දුවට දුන් කිරි නම් මනලා නැතේ මානම් පුත නුවණි බැවින් ගණන කෙලෙසක පවසමිදමං දස කඩ මස සරී උපන්දා සිට දුන් කිරි කච්චියක් රෙදි සරී තෙමෙන්නට හැක දුවට දුන් කිරි කුමරයම විගසේ දුවගෙන ගොසෙන් සතොසේ කච්චියක් රෙදි මෙසේ ගෙනත් ලැබුවයි ඉතා විගසේ රණින් කිල්ලෝටේ ඇමිනු එරන් කෙන්දයි රන්ගාපු ගිරයයි තබා කිරිකඩ රෙද්ද පිදුවයි රන් හෙප්පු ගත්තේ ඊ පිට තබා නිත්තේ මවද පිළිගත්තේ එදයි කිරිකඩ ලොව පැවැත්තේ. දසමාසයක් කුස තුල මා දරූ අම්මා දැසේ කඳුළු පිස පිසනාවපු අම්මා කවා පොවාමා හැඩි දැඩි කළ අම්මා නිවන් දකින් මතු භවයක මගේ අම්මා. ඔක දිලවදින පුතේ දෙන්න කර දිලවදින ඔළුවට යන්න ඕනේ නැහැ අම්මා. අම්මා ඔළුවට ආශිර්වාද කරන් දෙන්නට ඔළුවට ගන්න දෙන්නක. පියායන්
Aman, putih kalah. Atau jangan tak tahu kan? Lekiri නොවුනාට ආදර තාත්තගේ සෙනෙහස දුන්නේ මට පියතුම අම්මා වගේ දහඩිය හෙලන්නේ නැති මහා සාගරය වගේ නිදුකින් දිනේවා මේ පියතුමා වගේ ඔක දිලා දසමාසේ උරේ කත්වා පෝසේසී උද්දීකාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාමහං අම්මා ඔළුවත් කරලා ආශිර්වාද කරන්න දෙන්නට බොමලයි උද්දීකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පිතු පාදං නමාමහං ඔළුව වත් කරන්න තාත්තා ඔළුව අතලා ආශිර්වාද කරන්න යුද්ධ කරලා පෙරදි වස වතු ගිය දස පෙරුමන් බෙරෙන් බුද්ධ රත්නේ බෙලෙන් වේවා මොවුන් හට ජය මංගලම් පොරණ දීපං කරව මුනි රජ නියත විවරණ දුන් බෙලෙන් දෙරණ පවතින බුද්ධ පූජා නිතර පැවතුණු අනුවසින් හරියම බොහොම ස්තුතියි කරන සටනින් පෙරදි වස වතු ගිය දස පෙරුමන් බෙලෙන් ධම්ම රත්නේ බෙලෙන් වේවා මොවුන් හට ජය මංගලම් වංගගිරියේ තපස් රක්නට නිත්ම ගිය අප බෝ සතුන් නංග රතයත් අසුන් දෙදෙනත් අතර මගදී දනට දුන් රන්ද රිදියෙන් මුතු මැණික් සහ සියලු වස්තුව දනට දුන් සංඝ රත්නේ බෙලෙන් වේවා මොවුන් හට ජය මංගලම් විල්තරේ මැද මල් ගැබේ තුල උපන් පద్මාවතී උතුම් සිල් බලේ වැඩි බෝසතුන්ගේ නුවර ඉපදුණු අනුවසින් කල්බලා බරණැස්පුරේ මිරිඳුන්ට පාවා දුන් බෙලෙන් මල් කලස්යෝ කොන තබාලා මොවුන් පෝරුවේ සිටුවමින් ඉතන් සිට මේ පැවති සිරිතකි මගුල් සක්වල මේ කපෙන් යසින් බෝකල් මගුල් සපතක් මෙයින් වේ සුභ මංගලම් या ब्रह्मांड शंकर प्रभुर्दीर्दी देवाय सदा वंदिता सामान पातु सरस्वती भगवती निक्षेष जाढ्याप सतुरी मंगलम सिरे मंगलम सिरे मंगलम सिरे मंगलम मंगलम शुभ मंगलम शुभ मंगलम शुभ मंगलम पोरुवेन बस යන්නවසර දෙන දෙවියනි मंगलम भवतु सब मंगल रक्षन्तु सब देवता सब बुद्धानुभावेन सब धम्मानुभावेन सब संघानुभावेन सदा सुखी भवन्तु ते अय्यग वेंकलन 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 අම්මා අයියා බුදුම හදිසි කාරේ හරි Not sure if you know this, but when we first met I got so nervous I couldn't speak. In that very moment I found the one and my life had found its missing piece.
You look so beautiful in white. And from now to my very last breath, this day I'll cherish. You look so beautiful in white tonight. What we have is timeless. My love is endless. And with this ring I say to the world, you're my every reason. You're all that I believe in. With all my heart I mean every word. So as long as I live I love you. moment. Yeah, guys, thank you.
Good evening everyone. ඇත්තටම අපි කතාවකට රෙඩි වෙලා ආවේ නැහැ. අපි දෙන්න දැන් මෙතෙන් ආවේ අපි දෙන්න හරි කතා කර කර ඉන්නවා කියලා. අපි දෙන්න කතා කරන්න ආවේ අපේ අසිනාද මිත්‍රයා ගැන. ඇත්තටම අපි දෙන්න අඳුරගත්තේ චතුරේ ඉඳලා. චතුර වගේ ඉස්කෝලේ කාලේ ඒ ලෙවල් පන්තියේ යාළුවෙක්. ඒ වගේම මාව අඳුරගත්තේ අපි දෙන්න එක සීට් එකේ හිටියා. එහෙම තමයි අපි දෙන්න අඳුරගත්තේ. ඊට පස්සේ චතුරයි අපි ඉස්සර හයිට් යන්න පුරුදු වෙලා හිටියා. මේ දවස්වල ඒකේ ආතල් එක. දැන් හයිට් යන්නේ සෙන්ටර් හතියක්වත් හතියන් දෙකවත් සෙන්ටර් වලට තියෙන්නේ. බට් එහෙම තමයි අපි ඔක්කොලම එකට සෙට් උනේ. චතුර ගැන කිව්වොත් එක ටීවී සීරීස් එකක් තිබ්බා ලංකාවේ ITL එකේ මගේ දන්නේ. ITL එකේ සහෝදරයා කියලා ටීවී සීරීස් එකක්. ඒකේ තියෙනවා එක දෙබසක්. මචං ඔබට ජීවිතේ කවුරුහරි යාළුවෙක් ඉන්න ඕන ඔබ හැමදේම දන්න. අන්න ඒ වගේ යාළුවෙක් තමයි චතුර. I mean මම මේ දවස්වල ඉන්නේ වෙන රටක. බට් හැම මාසෙකට සැරයක්වත් චතුරගෙන් කෝල් එකක් එනවා. මචං මොකද කරන්නේ? ওই දවස්වල මොකද වෙන්නේ? ඒ වගේ යාළුවෙක් තමයි චතුර කියන්නේ. මම කියන්නේ ඉස්කෝලේ කාලේ ඉඳලා මට යාළුවෝ ගොඩක් හිටියා. හැබැයි චතුර විතරයි මට එහෙම සතියන්තර හරි මාසෙකට හරි එක සැරයක් හරි කතා කරන්නේ. ඒ වගේ යාළුවෙක් තමයි චතුර. I'm very grateful to have him as my friend. So good luck to you. And also like years back when Manisha met Chatura, මුළු කතාවම මට කිව්ව දවසක කෝල් එක ණය ගානක මම බයික් එක ගිහලා නතර කරා මම චතුරගේ මම මනිෂාගේ වෙලාව මේ මුළු ස්ටෝරියම මට ඒ දවසට කිව්වා මම හිතන්නේ ෂෙයාර්ටත් ඒ දවසට කියන්නේ නැති. ඔව් මුලින්ම මනිෂාව දැකලා ඇවිල්ලා කිව්වා මේමයි යල්ලමෙක් ඉන්නවා මේ කොහොමද මචං මුලින්ම කතා කරන්න පටන් ගන්න කියලා. අපේ උපදේශ අරගෙන තමයි ඇත්තටම මුලින්ම කතා කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ඉතින් දෙන්න දැන් අඳුරගෙන දැන් ඉතින් යුග දිවියට ඇවිල්ලා ඉන්නවා. අපි ඇත්තටම හදවතින්ම සුබ පතනවා මේ මලීෂාටයි චතුරටයි මේගොල්ලන්ගේ යුග දිවිය සාර්ථකත්වයට පත් වෙන්න කියලා. එහෙනම් thank you all අපේ කතාව අහගෙන හිටියට සමහරවිට ස්තුතියි. Thanks. සමහර අය මම දන්නවා සමහර අය දන්නේ මම විහිණි මලේසියාගේ කැම්පස් එකේ හොඳම යාළුවා. මම අද කතා කරන්න ආපු එක නෙවෙයි අතට කතා කරන්නේ මොකද අයියාගේ යාළුවෝ කතා කරපුවා දැක්කම මට හිතුණා මේ විදිහට කතා කරන්න. 2020 අපි දෙන්න කැම්පස් එකේ ඉස්සෙල්ලාම හම් වෙන්නේ. හැබැයි අපි දෙන්න ඇත්තට හොඳ යාළුවෝ නෙවෙයි. එකම ගෲප් එකේ හිටියට අපි දෙන්න වැඩි කතා බහ කරේ නෑ. උනාට ටික කාලයක් යනකොට අපි දෙන්න කතා කරන්න ගත්තා යාළුවෝ වුණා. හොස්ටල් එකේ යාළුවෝ වුණා. අපි යාළුවෙක් ගෙදර හිටියේ. ඒ යාළුවෙක් මෙතන අපිත් එක්ක ඉන්නවා. පස්සේ අපි රූම්මේට්ස්ලා වුණා. හැමදේම ෂෙයා කරගත්තා. ඇඳුම් කලඳුම් වල ඉඳලම ෂෙයා කරගන්න මගේ යාළුවෙක් වුණා. මගේ ෆැමිලි එකේ මට සහෝදරියෝ නැහැ. මට හම්බෙච්ච අක්කා වගේ කෙනා තමයි මලීෂා. ඒකට thank you. මාව බලාගත්ත. ඇත්තටම මට ඒ නිසාම තමයි ඒ හොඳ කමට මට තෑන්ක් කරන්න ඕනේ. මොකද මගේ පුංචි දෙයක් පවා යාට මතකයි. මම වැඩි කතා කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මං අප්සෙට් එකක නම් ඉන්නේ. මං කතා කරන්නේ නැතුවත් ඒ ඕනි දෙයක් යාට තේරෙන්න ගන්නටම අපි දෙන්නගේ බොන්ඩ් එක හැදුනා. මං ගොඩක් ජීවිතේක එක මයිල්ස්ටෝන් දැකලා තියෙනවා මලීගේ. හැබැයි අද තමයි ලස්සනම දවස. චතුරාර්ය ගැන කතා කරන්න ඕනේ. මොකද මට ඉන්ටර්න් එකක් ඇත්තටම හම්බුනේ ඔයාලා දෙන්න හින්දා. මොකද මලී මට කිව්වා මට ඉන්ටර්න් එකක් හොයලා දුන්න අයියා කෙනෙක් කියලා. ඒ අයියාගේ ගුණ ටික කියන්න ගත්තම මං හිතුවා හරි තමයි. එයා තමයි ලයිෆ් පාර්ට්නර් කියලා. ඉතින් පස්සේ මාත් ඒ කම්පැනි එකට ජොයින් වුණා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපි ඒ ගෙදර ඉන්නකොට හොස්ටල් එකේ ඉන්නකොට ඇත්තටම අපිට එළියට යන්න හේතුව තමයි අපි ජොගින් කරන්න යනවා කියන එක. ඇත්තටම අපි කවුරුවත් ජොගින් කරන්න නෙවෙයි ගියේ. මම, තවි, ගගා, කංජන අපි 4 දෙනා රෑ එළි වෙනකම් මధుරව කකා ගියේ ඇත්තටම මේ වෙඩින් එක ගන්න වෙනකම් ඒක ඇදගෙන යන්න. හැබැයි thank you මොනවාට අපිට ස්නැක්ස් හම්බුණා. අපිට ඒකට පොඩි බෝනස් එකක් හම්බුණා. ඒ වගේම අනිත් යාළුවෝ ටික මතක් කරන්න ඕනේ. මනුල් ඒ වගේම චලා දෙන්නත් ඒකලත් අපිත් එක්ක අන්තිම වෙනකම්ම හිටියා. දැන් අද වෙඩින් එකෙත් ඇවිල්ලා මොනවද කියන්නේ මොනවද බලන්නේ කියලා තමයි හිත ඉන්නේ.
මලී මමයි ගොඩක් වෙනස්. අපි දෙන්න ගොඩක්ම දේවල් වලින් වෙනස්. අපි දෙන්න එයා කැතලික් මම බුද්දිස්ට්. අපි දෙන්න දන්න දේවල් වෙනස්, කල්චර්ස් දෙක වෙනස්. මම දකුණේ. ඒකට මම කතා කරන ඒවා ගොඩක් වෙලාවට යට වචන තේරෙන්නේ නැහැ. එතකොට එයා කතා කරන ඒවා මම තේරෙන්නේ නැහැ. අපි දෙන්න කන බොන දේවල් වෙනස්. හැබැයි අපි ඔක්කොම මැනේජ් කරගෙන හිටියා. thank you very much මාව understand කරගත්තට හැමදාම මට හිටියට මට හිතපු හොඳම යාළුවෙක්. So I wish you all the best in your life and happiness with warmth and laughter every day. Thank you Mali and thank you Chaturanga.
Thank you.